Welcome to Iconic Constructions, where we bring visions to life. Iconic Constructions, engineering your dreams. අපි මේ අද ඇවිල්ලා සිටින්නේ මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්ලවල ප්‍රදේශයේ. මගේ මේ පිටුපසින් පේන්නේ මාතලේ බැටරි කඩ. වර්ගඩි 3400ක ගොඩනැගිලි. මිස්ටර් මනෝජ් Iconic වෙතට 2024 පැමිණියේ ඔහුගේ සීන නිවස සහ ඔහුගේ කමර්ෂල් බැටරි කඩේ සාදාගෙන. මේ අලුත්ම concept එක වන්නේ මේ building එකේ ගොඩනැගිල්ලේ commercial සහ residential purpose කියන දෙකම එකම ගොඩනැගිල්ලකින් සමන්විත. විශේෂත්වය වන්නේ මේ ගොඩනැගිල්ල Iconic Construction එක විතර එනකොට මේ ඉතාමත් අභියෝගාත්මක කාරණයක්. මොකද කියනවා නම් RDA කියන්නේ නුවර මාතලේ ප්‍රධාන මාර්ගය අභිමුඛ තමයි මෙම නිවස ගොඩනැගිල්ල පිටත් වෙන්නේ. එතකොට මෙම ගොඩනැගිල්ලේ මෙම purchase 10 ඉඩමේ අංශක 60ක් බෑවුමක් සහිත ඉතාමත් අභියෝගාත්මක වපසරියක් පරිසරයක් පිටත්. එම සියලු අභියෝගාත්මක කාරණා structural engineers ලා, architecturers ලා, ඒ වගේම construction engineers ලා තම සාර්ථකව ඒ අභියෝග වලට මුහුණ දීලා අද වෙනකොට මෙම නිවස සියලුම අංග සම්පූර්ණ සහිතව ඉදිකර අවසන්. අද මෙම නිවස අප මනෝජ් මහතාට බාර දුන්නා. මම වැඩිපුර විස්තර කතා කරනවට වැඩිය මනෝජ් මහතාගේ සහ එම මහතාගේ බිරිඳ වන සුරංගි මහත්මියගෙන් වැඩි විස්තර අපි දැනගමු. එන්න යමු. දැන් සිටින්නේ අද දින බාරදුන් නව නිවස මිස්ටර් මනෝජ්ගේ අලුතින් සාධාරණ නිමතක ලද නිවස. මා සමග සිටිනවා මිස්ටර් මනෝජ් සහ ඔහුගේ බිරිඳ වන මිස් සුරංගි. අපි අද දැනගමු ඔවුන්ගෙන් අප ආයතනයේ සමග Iconic Construction ආයතනයේ සමග 2024 වැඩ පටන් අරගෙන අද වෙන දක්වා වැඩ බාර දීලා අවසන් කරමු. ඒ ආපු ගමන් මඟ ගැන ඔවුන්ගේ අදහස් ටික. 2024 වර්ෂයේදී අපේ ලොකු හිමියක් තිබුණා. ගෙදරයි ව්‍යාපාරික ස්ථානයේ එකම තැනකට අරගෙන ඉන්න අපි බැලුවේ මාතලේ නුවර ප්‍රධාන මාර්ගයේ ඒ සඳහා ගැළපෙන ස්ථානයක් අප මිල්දී ගත්තා. මේ මිල්දී ගත්තට එතන ලොකු පල්ලමක් එක තිබුණු ඉඩමක් තිබුණේ. අපිට හිතා ගන්න බැහැ මෙතන කොහොමද නිවස ව්‍යාපාරික ස්ථානය ඉදි කරන්නේ කියලා. ඒ සම්බන්ධව අපි සොයා බලන තමයි අපි දැනගන්න ලැබුණේ Iconic Construction ආයතනය ගැන. මාගේ ව්‍යාපාර කටයුතු සමග මට ඒ සම්බන්ධව ලොකුවට මුලින්ම බැරි වුණාට මගේ බිරිඳ තමයි ඒ සම්බන්ධ සියලු කටයුතු සිදු කරේ. අපි ඉඩමක් ගත්තට අපේ ගැන කිසිම ප්ලෑන් එකක් තිබුණේ නැහැ. මේක කොහොමද හදන්නේ, කොහොමද කියන්නේ අපේ ෂොප් එක හදාගන්නේ, ඒ මොනවත් අපි ගැන අයිඩියා අපිට ඒ ගැන අයිඩියා එකක් තිබුණේ නැහැ. මොකද මේ හස්බන්ඩ්ගෙන් තියෙන වැඩත් එක්ක එයාට ඒ ගැන බලන්න විදිහක් තිබුණෙත් නැහැ. මම විතරයි ඉන්නේ. ඒකට මම අපි කතා කරා Iconic Construction එකට කතා කරලා මාලිගාට එන්න කියලා ලෑන්ඩ් එක පෙන්නුවා. එතන කිව්වොත් අපි පෙන්නපෙක විතරයි කරේ. ලෑන්ඩ් එක දිහා බලලා නම් අපි මාලිගාට ගියා මේ ප්ලෑන් එක අඳින්න බලලා මේව කරන්න කියලා. සියලුම වැඩ කටයුතු කරේ Iconic ආයතනයේ. එතනම ගොඩාක් සතුටු වෙනවා. ඒ කියන්නේ අන්තිමේට මේ වගේ එකක් ඒ කියන්නේ මේ වගේ නිවස ෂොප් තුනක් එක්ක මෙච්චර දුරකට ආව එක ගැන ඒ කියන්නේ ගොඩක් සතුටුයි. හිතන්න බෑ මේක තිබ්බ තත්ත්වයට එක්ක මෙච්චර දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. මම දැනගන්න කැමතියි Iconic Construction ආයතනයේ මුලින්ම අපි දැන් ප්ලෑන් ස්ටේජ් එක පටන් ගන්නකොට ඒක කොහොමද හිතේ ඇටියට බලාපොරොත්තු නැහැ ඇටියට ඒ සීන නිවස ඉද කරගන්න ප්ලෑන් එක අරගන්න පුළුවන් වුණාද ඒ කොහොමද අපි ලැබුණු සේවාවන් ගැන පොඩි විස්තරයක්. අපි මුලින්ම ඉදිරියට ප්‍රොජෙක්ට් එකකට ප්‍රමාණය මේ ප්‍රධාන මාර්ගයෙන් ඉදිරියෙන් තිබෙන නිසා ලොකු ප්‍රශ්න වගේ මුහුණ දෙන්න වුණා. ප්‍රොජෙක්ට් එකක් අපි ඉල්ලී ගත්තා. නිවස සාධාරණ ලැබුණේ මම හිතන්නේ ප්‍රොජෙක්ට් 6ක 4 වගේ ඉඩ ප්‍රමාණයක. ඒක අපිට ලොකු ඩවුට් එකක් තිබුණා. දැන් ප්‍රොජෙක්ට් එකක් ඉල්ලී අරගෙන අපි ෂොප් තුනක් සහ නිවස ඉදි කරන්න බැරිවේ. ඒතොර පාරට ගියපු ඉඩ ප්‍රමාණයක් අතහැරලා ප්‍රොජෙක්ට් 6ක වගේ ප්‍රමාණයක අපිට ගැළපෙන වාසිතා ඔක්කොම කරගන්න පුළුවන් වේද කියලා. ඇත්තටම ඒකට නම් ලොකු අපිට ඒ කියන්නේ ලොකු විශ්වාසයකින් කියන්න පුළුවන් මලින්ද තමයි ප්ලෑන් එක යන්නේ.
ඒ කියන්නේ පළවෙනිට අපේ අයිඩියාස් අරගෙන ඉන්න ප්ලෑන් එක ඇඳලා ඇඳලා ඉවරලා මගෙන් ඇහුවා කොහොමද මේ දැන් මේක හරියනවද එහෙම කියලා. ඒ වුණාට රූම්ස් වල පළවෙනි පාර රූම්ස් වල මම මල්ලිගේ ඉඩ මදි. මට දැන් එයාට කරන්න පුළුවන් ප්‍රමාණය ඒ කියන්නේ අපිට ඉස්සර පාරට යන නිසා ෂොක් තුනකුත් වෙනවනේ අපේ. ඒ නිසා අමාරුයි ඒ ප්ලෑන් එක ඉඩ හදාගන්න. ඒ වුණාට කොහොම හරි අපි හිතුවටත් වඩා ඉඩ ප්‍රමාණයක් අරගෙන රූම්ස් 4 පිළුනේ බාත්රූම් 3 පිළුනේ ඔක්කොම ලස්සනටම ඒ කියන්නේ බාත්රූම් වල හොඳට ඉඩ තියලා ලිවිං ඒරියා එක ලොකු ස්පේස් එකක් තියලා කිචන් එකේ ලොකු ස්පේස් එකක් තියෙනවා. ඒ කියන්නේ පර්චේස් 10ක් ඇතුළත පර්චේස් 6ක විතරනේ අපේ දැන් මේකේ හදලා තියෙන්නේ. ඒක ඇත්තටම පුදුම හිතෙන විදිහට ස්පේස් අරගෙන ලස්සනට ප්ලෑන් එක ඇඳලා දුන්නා. ඒක අපි හිතුවටත් වඩා ඒ කියන්නේ අපි හිතුවේ මෙච්චර ස්පේස් එකක් තියෙයි කියලා මේ පොඩි ප්‍රමාණයක හදන්න බෑ. අපි කියන්නේ රූම්ස් 4ක් හදන්න අපි හිතාගෙන හිටියේ නැහැ. ඒ වුණාට ලස්සනටම මේ වැඩේ අපි හිතේ තියෙනවටත් වඩා වැඩි කරලා දුන්නා. ඔබමස්ති ඒ දක්ව ගොඩාක් වලට මම ඊළඟට දැනගන්න කැමති අපේ ඊළඟ ස්ටේජ් එක කරන කන්ස්ට්‍රක්ෂන් ස්ටේජ්. ඒ කියන්නේ ඉදිරි. ඒ ඩිග්‍රීම ආරම්භ කරනකොට අයිකොනික් කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ දක්වපු වැඩ පිළිවෙල. ඒ කියන්නේ පේමන්ට් මෙතඩ්ස්, ඇග්‍රීමන්ට් කොහොමද ඒ මෙතඩ්ස් ප්‍රොසෙස් එක ගැන කොහොමද මොන වගේ අදහසක් තියෙන්නේ? මුලින්ම අපිට ඇග්‍රීමන්ට් එක අපි සයින් කරා. මුළු ගෙදරම ස්ටේජ් 3කට කඩලා තිබුණා. ඒකයි එතකොට කාලය සඳහන් කරලා තිබුණා ඊළඟට දාන මැටීරියල් මොනවද කියලා. නම් වශයෙන් සඳහන් කරලා තිබුණා. අපි පුළුවන් වෙලාවට ඇවිල්ලා බැලුවා ඒ කියපු විදිහටම කියපු අමුතවෙම ඒ වගවලින්ම දාලා ඉතින් අපේ ඒනවටත් වඩා ඒගොල්ලෝ සුපර්වයිසර්ලා දාලා හිටියා. ඒ කියන්නේ අපි හස්බන්ඩ් ජොබ් එකක් කරනවා මම ෂොප් එක කරනවා. ඒකට අපේ වැඩ කටයුතුත් එක්ක එන්නම බැරි වුණා. ඒ කියන්නේ අපි ගොඩාක් ඒ කියන්නේ විශ්වාසයක් තිබ්බා මේගොල්ලෝ කියන්නේ හරි ෆ්‍රෙන්ඩ්ලි ඕන දෙයක් කතා කරලා කෝල් කරලා හරි අහන්න පුළුවන්. ඒගොල්ලෝ සුපර්වයිසර්ලා දාලා ඒ වැඩේ කරගෙන ගියා. ඉඳලා හිටලා අපි ඇවිල්ලා බැලුවා. පේමන්ට් මෙතඩ් එක කියනවා නම් අපි කිව්වා අපිට ඒක පොඩක් ස්ටේජ් වලට තවත් කඩලා දෙන්න කියලා. හැබැයි ඒක අමිලමල්ලි කරලා දුන්නා මුලටම. ඒ කියන්නේ ස්ටේජ් 3කට දුන්නා අපිට පහසු වෙන්න ගෙවන්න ඒ ස්ටේජ් 3ක් තවත් ස්ටේජ් වලට කඩලා පේමන්ට් එක පහසු වෙන්න ඒගොල්ලෝ දැන් මේ කන්ස්ට්‍රක්ෂන් යනකොට ගෙවීමේ ක්‍රමයට වැඩ ඉවර වෙද්දි තමයි අපි පේමන්ට් එක කරේ ගොඩක් වෙලාවට. ඒකත් අපිට පහසු වෙන්න හදලා දුන්නා. ඒ නිසා අපි පේමන්ට් මෙතඩ් එක ගැන අතනම සතුටු වෙනවා. යාලා ඒ විදිහට අපිට ඕන විදිහට වැඩ ටික ඔක්කොම කරලා දුන්නා. ඒකයි දැන් අපිට නිතර වෙන්න බැරි හින්දා CCTV කැමරා පද්ධතියක් සවි කරලා තිබුණා. අපිට ඕන වෙලාවට බලන්න ඒ කියන්නේ කාටවත් හිතෙන්න පුළුවන් නේ අපි එන්නේ නැහැ මෙයාලට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා මෙතන. කියන්නේ අපිට පොරොන්දු වෙච්ච විදිහට අමුතාවෙන්දා මොනවා කරගෙන CCTV කැමරා අය කරලා තිබ්බා. අපිට ඇක්සස් දීලා අපිට ඕන වෙලාවට ඒක බලා ගන්න පුළුවන් කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඔය ඒකට අර පර්මිෂන් ගන්නවට RD එකෙන් පර්මිෂන් ගන්න ඇත්තටම අපිට ඒ ගැන ලොකු දැනුමක් තිබුණේ නැහැ. ඒ කියන්නේ අපි කලින් මේ වගේ කියන්නේ A9 රෝඩ් එකක ගියක් හදලා තිබුණේ නැහැ. ඒකේ ගොඩාක් තිබ්බ පර්මිෂන් ගන්න. ඒකේ ප්ලෑන් අඳින්න ප්ලෑන් 6 ඇදලා RD එකට දෙන්න ඕනේ. ඒකද මේ කාර්ය සභාවට යන්න ඕනේ. ඒ කිසි දෙයක් අපි කරේ නැහැ. ඇත්තටම ඒ ඔක්කොම කරේ අයිකනික් එකෙන්. ඒකේ මල්ල සෑහෙන්න මහන්සි වුණා. ඒ කියන්නේ හැම වැඩකටම ඒගොල්ලෝ ඇඳලා ප්ලෑන් ඇඳලා ඒ ඔක්කොම ගිහලා දීලා ඒ ඔක්කොම පර්මිෂන් ගන්න අපි කිසි දෙයකට ලෑන්ඩ් එක දුන්නා නිසා ඒ දේවල් කරන්න ඔක්කොම يعني පර්මිෂන් ගන්න එකේ ඉඳන්ම ඒ කට්ටිය තමයි කරේ. සයින් කරන එක විතරයි අපි ලෑන්ඩ් ඕන විදිහට සයින් කරන එක විතරයි කරේ. ඇවිල්ලා ඒකත් අපි ෂොප් එකටම ඇවිල්ලා කරගෙන මෙතන සයින් කරන්න මෙතන සයින් කරන්න කියලා ඒගොල්ලෝ කවුරුද කියලා අපි ඔය රස්තියාදු කරේ නැහැ. අපි ඔෆිස් එකටවත් ගියේ නෑ අඩුම තරමේ. අයිකනික් ඔෆිස් එකට එන්න කියනවා සාමාන්‍යයෙන් අස්සන් කළාම එහෙමවත් ගියේ නෑ. එයා අපේ ෂොප් එකට ඇවිල්ලා ඒ ටික අස්සන් කරගෙන ඉවරලා එයා ගිහලා ඒක මේ පර්මිෂන් ගත්තා. ඒ ඔක්කොම කරා. නැත්නම් හස්බන්ඩ් කොහොමද වෙලාවක් මේ කරන්නේ. සමහරවිට මම දැනගන්න කැමතියි අයිකොනික් කන්ස්ට්‍රක්ෂන්ස් ආයතනය දීපදව දැනගන්න. උඩින් මාධ්‍යයේ දැනගන්න කොහොමද කියලා. දැන් හිතම අරගෙන හදන්න දැන් කන්වර්ෂන් කරන්නේ හොය වෙයි. ඔයක මම මගේ යාළුවන්ටයි ඉතවත් දැනගෙන හිටියෝ එන්න මොනවාරි කම්පැනි එකක් කියන්නේ ගොඩක් කට්ටිය මම කම්පැනි ගැන කිව්වා.
මගේ යාළුවෙක්ව මෙන්න මේ අයිකනික් කන්ස්ට්‍රක්ෂන් කියලා කම්පැනියක් තියෙනවා. ඒක ගැන පොඩ්ඩක් බලන්න කියලා. මම ඊට සමීපයට කතා කරලා මේකට කරලා මට තේරුනේ මෙයාලගෙන් විශ්වාසවන්තව අපිට උමනා විදිහට වැඩේ කරගන්න පුළුවන් කියලා. මේක පළවෙනි දවසේම අපිට ඇත්තටම මේ අපි හිතුවේ නෑ මේ කියන්නේ මල්ලිලා ටිකක් කියලා අයිකනික් කන්ස්ට්‍රක්ෂන් කිව්වහම ඉතින් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ඉන්න කට්ටියත් එක්ක අපි කතා කරලා තියෙනවා. බලද්දි පොඩි මල්ලිලා ටිකක් ආවේ ඇත්තටම ෆ්‍රෙන්ඩ්ලි කතා කරද්දි අපිට ඕන දෙයක් කියන්න පුළුවන්. ඉතින් අපේ තියෙන අයිඩියාස් සහලා එදා කතා කරලා තියෙනවා අපිට පළවෙනි කියන්නේ මේගොල්ලෝ හොඳයි කියලා අපි දෙන්නටම හිතුණා. ඒ වුණාට දැන් මේගොල්ලෝ සම්පූර්ණයෙන් කතා කරලා ඔක්කොම ප්ලෑන් එකවල ඉන්පුට් කරන්නේ අපේ ස්ටේජ් ටික මෙහෙමයි වෙන්නේ කියලා ඔක්කොම කිව්වට පස්සේ අපි දෙන්න කතා කරලා ඇත්තට මෙයාට සැටිස්ෆයිලා තිබුණා මටත් එහෙමයි ඒගොල්ලෝ කතා කරන විදිහේ එහෙම නෑ ඒ කියන්නේ අපි ගොඩක්ම දැල්ලේ අපි කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපිට ඕන අදහස එන්නේ නැත්නම් වැඩක් නැහැ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ. දැන් අපි ඒක කලින් හදලා තිබ්බා අපි සෑහෙන්න ඒ කියන්නේ ඒගොල්ලෝ අපි කියන දේ නෙවෙයි කරන්නේ. ඒ වුණාට මේ මල්ලිලා අපේ හිතේ තියෙන දේවල් ඔක්කොම ඕන දෙයක් කියලා පොඩි නිසා අපිට කියන්න පුළුවන්. ගැප් එකක් නැහැ ඒ නිසා කියන්න පුළුවන්. පළවෙනි දවසේ ෆ්‍රෙන්ඩ්ලි නිසා අපි හැමදේම අපේ අයිඩියාස් ටික ඉදිරිපත් කරනවා. අපි තීරණය කරලා ඒගොල්ලන්ට දෙනවා කියලා. පළවෙනි දවසේම කතා කරලා ඒකට අපි වැඩි බාර ගන්නවා. Mostly මම අවසාන වශයෙන් දැනගන්න කැමති අපේ අයිකනික් කන්ස්ට්‍රක්ෂන් සම්පූර්ණයෙන්ම ඒකට අවසාන වශයෙන් මමලාගේ දෙවලදී අදහස් අපේ හිතේ තිබුණ ගෙදර අපි සාම ගොඩක් විතරකට ගෑණි හදන්නේ ඒකේ හදන්න අපිට අවශ්‍ය විදිහට මේ විතරක් නෙමෙයි ෂොප් එකත් එක්කම يعني අපි ඉඳන ගාඩි තිබුණ විදිහයි එතන කවුරුත් හිතුවේ නැහැ මෙතන මේ වගේ දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා අපේ හිතේ තිබුණටත් වඩා හොඳට අයිකනික් එකේ අපේ වැඩේ කරලා දුන්නා. දකින්න දැන් අපේ ගෙදර එන කට්ටිය දකින්න කට්ටිය ඔක්කොම පුදුම වෙනවා මේ ලෑන්ඩ් එක තිබිච්ච විදිහට මේ වගේ ඉඩක් අරගෙන මේ වගේ ලස්සනට දෙයක් හදුවේ කවුද කියලා ගොඩක් කට්ටිය අහනවා. ඒ ගැන මට සන්තෝෂයක් තියෙන ගැන්නේ අපි ඊට වඩා හොඳටම අපේ සින්න නිවස ඉදි කරලා දුන්නා අයිකනික් එකේ. අපි හිතුවේ නෑ එහෙම කියන්නේ අපේ ප්ලෑන් එක තිබුණේ නෑ මේ තරම්ම ලස්සනට කියන්නේ අපි හිතන හිතයට වඩා කියන අපි හිතපු නැති අයිඩියාස් මේගොල්ලෝ එකතු කරා අපිට. අක්කා මෙහෙම කරමු නැත්නම් කවදාවත් අපි උනත් හිතුවේ නෑ මෙහෙම හදන්න ඇත්තටම. ඒ කියන්නේ අපි බැංකුවේ ලෑන්ඩ් එක දීලා අපිට ෂොප් එකයි ගෙදරයි සාමාන්‍ය විදිහට ෂොප් එකට ලේසි නිසා එහෙම කරන්න ලැබුණාට මේ මල්ලිලා අපේ ප්ලෑන් එක සම්පූර්ණයෙන් වෙනස් කරා. ඇත්ත කතාවද ඒක නම් කියන්න ඕනේ වෙනස් කරන්න කියන්නේ මම මොන හරි දෙයක් කිව්වොත් එහෙනම් මල්ලි මෙතන මෙහෙම කරුම් නෑ අක්කා දැන් මෙහෙම අලුත් විදිහට කරන්න මෙහෙමයි කියලා ඒගොල්ලෝගේ අලුත් අදහස් ඉදිරිපත් කරා. එහෙම නැත්නම් අපි ඇත්තටම අපි පරණ විදිහට තමයි හිතන් හිටියේ. අපි මෙහෙම කරන්න අපි පැන්ට්‍රි ගහන්න උනත් ඇලුමිනියම් වලින් කරමු මෙතන අපි ටේබල් එකක් මෙහෙම දාමු කියලා ඒගොල්ලෝගේ අදහස් ආවා. ඒ කියන්නේ අදහස් ඇවිල්ලා දැන් අමිල මල්ලි හැම ගොඩාක්ලා ෂොප් එකට ඇවිල්ලා මට කිව්වා අපි මෙතන මෙහෙම කරමු මට නැති අයිඩියාස් ඒගොල්ලෝ මට දුන්නා ඒ හින්දා තමයි මෙච්චර ලස්සන දේ හදාගන්න පුළුවන් වුනේ. ඒ කියන්නේ මම ඇත්තටම සතුටු වෙනවා මොකද ඒගොල්ලෝ මට දීපු සහයෝගය කියන්නේ අපි හිතාගෙන හිටපු නැති විදිහට හරිම ලස්සනට ගේ දැන් අන්තිමට බලද්දී කාටවත් හිතා ගන්න බැරි විදිහට ගේ ෆිනිෂ් කරලා තියෙනවා. ඇත්තටම මට ගොඩාක් සතුටුයි ඒගොල්ලෝගේ අලුත් අදහස් දාලා අපිට නැති අදහස් ගොඩාක් ඒගොල්ලෝ දැම්මා. ඒ කියන්නේ මෙහෙම කරමු කියලා මට ඇවිල්ලා ෂොප් එකට ඇවිල්ලා අක්කා එපා එහෙම කරන්න එපා. මෙහෙම කරමු මට මතකයි තුන් පාරක් ෂොප් එකට ඇවිල්ලා මම ටයිල් කරන්න බෑමලි ඕනේ නැහැ ඕපන් ටෙරස් එකේ ටයිල් කරන්න ඕනේ නැහැ කියද්දි දැන් අක්කා ඒක කරන්න ඕනේ. අපි එහෙම කරමු ටයිල් කරමු ඒක තමයි ලස්සන කියන්නේ. මේක මෙහෙම කරමු මෙතන මෙහෙම කරමු කියලා
මගෙත් එක්ක කොහොම හරි කතා කරලා ඒක මම හා කියලා ගාම ඇත්තටම දැන් මට හිතෙනවා ඒ කරපු නිසා තමයි මේකට මෙච්චර ලස්සන වුනේ. ඒලම සමහරක් අයිඩියාස් දැන් මම හිතන්නේ විදිහට කරා නම් සමහර මෙච්චර ලස්සන ෆිනිෂින් එකක් එන්නේ නැහැ. මේ මල්ලිලාගේ අයිඩියාස් හැමෝම හැදෙයි. උදිත මල්ලි සෑහෙන උදව් කරා. මේ මම කෝල් කරලා එයාට වද දුන්නා සමහරක්ලා එන්න මල්ලි එන්න කියලා. ඇවිල්ලා මේක බලන්න මෙතන බලන්න ඕනේ මේ කියලා. ඒ වගේ මලින්ගේ ප්ලෑන් එක නිසා තමයි ඒ කියන්නේ එයාට මම කිව්වා ප්ලෑන් එක මල්ලි පළවෙනි දවසේ දුන්නාට පස්සේ දෙවෙනි දවසේදී මට මේක මෙහෙම නෙමෙයි වෙනස්ම විදිහකට ඕනේ. ඔයා කොහොම හරි හිතන්න. තනියම ඉඳලා හොටෙල් එකට ගිහිල්ලා ඉතලා හරි මට මේ ප්ලෑන් එක වෙනස් කරලා හරි එයා ඒ විදිහටම කරා. හැමෝම පුදුම වෙනවා පර්චේස් 10ට මගෙන් අහනවා ගොඩක් ලාට මේ පර්චේස් 10ක් නෙමෙයි නේද ෂොප් තුනකුත් හදලා නෙචර් ස්පේස් තියෙන ගේට් උත් හදලා තියෙද්දි පර්චේස් 14ක්ද 15ක්ද කියලා මම දීලා. පර්චේස් 10ක් නම් වෙන්න බෑ කියලා. ඇත්තට මේක ප්ලෑනින් එකක් ඒ හැමදේම බලපෑවා. ඒ නිසා අයිකනික් එක ගැන 100% විශ්වාස කරන්න පුළුවන්. මම තව කෙනෙකුට රෙකමන්ඩ් කරනවා මේ මල්ලිලාට ටිකට වැඩේ බාර දුන්නා. ඔයාලා හිතනවටත් වඩා සෑහෙන ඔයාලවත් පුදුම කරයි අන්තිමට. බාර දීලා බලන්න. ඒ උතුතු ඇස්ට්‍රි අයිකනික් කන්ස්ට්‍රක්ෂන්ස් ආයතනයේ සමග අතර බැඳගෙන තමන්ගේ සීනියර් නිවස ඉදි කරවාද තවත් එක් ක්ලයන්ට් එකක්. අයිකනික් කන්ස්ට්‍රක්ෂන්ස් ආයතනයේ සමග ඔබගේ සීනියර් නිවස ඉදි කරගන්න අවුරුදු 30ක වොරන්ටියක් සමග සියලුම සේවාවන් ඉංජිනේරු තාක්ෂණය විශිෂ්ට වූ නිමාව සමග තමන්ගේ සීනියර් නිවස ඉදි කරවා ගැනීමට කැමති නම් අයිකනික් කන්ස්ට්‍රක්ෂන්ස් ආයතනය අමතන්න. අයිකනික් කන්ස්ට්‍රක්ෂන්ස් engineering your dreams. Iconic Constructions, engineering your dreams. Call 070-261-2565 or 077-938-0112.